ආශිර්වාදමත් දවසක්. අද දවසෙත් අපගේ දිනපතා මෙනෙහි කිරීමේ පණිවිඩයට අපි යොමු වෙන්න යනවා. ඉතින් ප්‍රථමයෙන්ම අද දවසේ තේමාව හා තේමා බයිබල් පාඨය අපි බලමු. ඔබගේ ජීවිතය ජීවන ජලයේ උල්පතය. මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ යයි කීසේක. ශුදු යොහාන් 7 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදයේ ලෙස කියනවා. කිතුණුවෙකු ලෙස ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේගේ නිර්මාණයට අනුව ජීවන ජලය උල්පතකි. දුකට මෙන් සමහරුන්ගේ ජීවිත විකල්ය. මන්ද ඔබ දෙවියන් වහන්සේගෙන් දේවල් ඉල්ලාගෙන එක් රැස් කර ගන්නවා පමණි. ඔවුන් සෑමදා කරන එකම දේ ඉල්ලීම හා ඔවුන්ගේ ප්‍රශ්න කතා කිරීමයි. නමුත් එය සිදුවිය යුත්තේ ඒ ආකාරව නොවේ. අප යාක්ෂාවට නමස්කාරයට හා ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමට පැමිණි කල අප 4 දෙනාද 5 දෙනාද 6 දෙනාද නැතහොත් ඊට වැඩිද යන්න වැදගත් නොවේ. අප දේව වචනය ප්‍රකාශ කරමු. එය උල්පතකි. ස්වාමි වූ යේසුස් වහන්සේ පැවසුවේ මා කෙරෙහි අදහන්නා තුලින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ යයි කීසේක. ශුදු යොහාන් 7 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. ජීවන දිය ගංගාවන් නම් ඔබ තුලින් පිටතට නිකුත් වන බලයේ හා ආශිර්වාදයේ ප්‍රපේතමය වචනයයි. අනාගතය සඳහා වූ යතුර රැඳී ඇත්තේ ප්‍රපේතමය වචනය තුලය. එසකියල් 37 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයෙහි දෙවියන් වහන්සේ එසකියල්ට පැවසූ දේ සිහි කරන්න. උන්වහන්සේ නැවත මට කතා කොට නුඹේ මේ ඇට කෙරෙහි අනාගත වාක්‍ය කියමින් ඒවාට මෙසේ කියන්න. වියලි ඇට ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. මේ ඇටවලට ස්වාමි වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. මෙන්න නුඹලා ජීවත් වන ලෙස මම නුඹලා තුලට ආත්මය පමුණුවන්නෙමි. ඔබගේ ජීවිතයේ හැසිරවීම ඔබගේ මුඛයෙන් වූ දේව වචනය බවට පත් කරගන්න. වෙනත් අයෙකු ඔබ වෙනුවෙන් එය කරන තෙක් නොසිටින්න. ජීවන ජලයේ උල්පත් ඔබ තුළින් නිකුත්වීමට ඉඩහරින්න. ඔබගේ අනාගතය ගැන ප්‍රපේත වාක්‍ය පවසන්න. ඔබගේ සේවයට, ඔබගේ රැකියාවට, ඔබගේ ව්‍යාපාරයට හා වෘත්තියට ප්‍රපේත වචනය කතා කරන්න. ඔබගේ සෞඛ්‍ය ගැන ප්‍රපේත වචන කතා කරන්න. ඔබගේ ශරීරයට ප්‍රපේත වචනය කතා කරන්න. ඔබගේ අස්තිවලට, ඔබගේ සමට හා ඔබගේ රුධිරයට ප්‍රපේත වචන කතා කරන්න. ඔබට කුමක් සිදුවිය යුතුද යන්න ගැන ලෝකයාට තීරණය කිරීමට ඉඩ නොදෙන්න. සමහර විට ඔබට අවශ්‍ය කරන්නේ හාස්කමකි. ඒ ඔබ ප්‍රපේතමය වචන ප්‍රකාශ කරන තුරු කෙසේදාක සිදු නොවනු ඇත. එබැවින් දෙවියන් වහන්සේ ඔබට දී ඇතිදේ උන්වහන්සේගේ වචනය ශුද්ධාත්මය හා ඔබගේ මුඛය භාවිතා කරන්න. ප්‍රපේත වචන ප්‍රකාශ කරන්න. ජීවන ජලය, ජීවනයේ වචන ඔබ තුළින් පිටතට සැඩ පහරක් ලෙස ගලා යෑමට සලස්වන්න. ඔබගේ ඇතුළාන්ත ජීවියා තුළින් බලය, සුවය හා ආශිර්වාද නොකඩවා ගලා යෑමට සලස්වන්න. හලලූයා. ඉතින් අද දවසේ වැඩිදුර අධ්‍යයනයන්හි තිබෙන බයිබල් පද අපි බලන්නට යනවා. ප්‍රථමයෙන්ම හිතෝපදේශ 18 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. මනුෂ්‍යයෙකුගේ මුඛයේ වචන ගැඹුරු වතුරය. ප්‍රඥාව නැමැති උල්පත වනාහි ගලා යන ඔයක්ය. හලලූයා. ඒ වගේම ශුදු යොහාන් 7 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. මා කෙරෙහි අදහන්නා තුලින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ යයි කීසේක. හලලූයා. ඒ වගේම යෝවේල් 2 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය. එන් පසු මාංශමය වූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුඹලාගේ මහල්ල ස්වප්න දකින්නෝය. නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත. හලලූයා. අපි යාක්ෂා කරමු.
ආදර පියාණනි, මා ජීවන ජලයේ උල්පතක් බවට පත්කර ඇති නිසා ස්තුති කරමි. මගේ ඇතුළාන්තයෙන් ජීවන ගංගා ජීවනයේ බලයේ ස්වයේ හා ආශිර්වාදයේ වචන ගලා යයි. මම නිරෝගීව ශක්තිමත්ව ව්‍යාප්ත වෙමින් වර්ධනය වෙමින් හා සඵලවත් වෙමින් ගමන් කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.